ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය ගැන අද අපි කතා කරමු. මෙම පාඨය ඉතිපිසෝ ගාථාවේ ඇති මහත් වූ ගුණ බලය පැහැදිලි කරයි. මෙම ගාථාව අනන්ත බුදුගුණ සම්පිණ්ඩනය කරන බවත්, එය ආරක්ෂාවට, සුවයට සහ ආධ්‍යාත්මික දියුණුවට උපකාරී වන බවත් පෙන්වා දෙයි. වලසෙකුගෙන් බේරීමට ඉතිපිසෝ ගාථාව භාවිතා කළ අන්‍යාගමික පුද්ගලයෙකුගේ කතාවක්ද මෙහි අන්තර්ගත වේ. අවසානයේදී මෙම ගාථාව නිතර සිහි කිරීමෙන් කායික හා මානසික සුවයමෙන්ම දීර්ඝායුෂ ලැබෙන බවත්, නිරෝගී බව ඇතිවන බවත් සඳහන් කරයි. ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හා බැඳී ඇති ආකාරය පිළිබඳව මූලාශ්‍රවල තොරතුරු මෙසේ ඇතුළත් වේ. 1. බුදු ගුණ අනන්ත වන අතර ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ලම සම්පිණ්ඩනය වී ඇත්තේ ඉතිපිසෝ ගාථා පාඨය තුල බව සඳහන් වේ. 2. අපගේ බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල මෙම ඉතිපිසෝ ගාථාව බුදුගුණ ලෙස උගන්වා ඇත. 3. සාරිපුත්ත මහරහතන් වහන්සේද පටිසම්භිදා මග්ගපාළියේ ඊතා විස්තරාත්මකව මෙම බුදුගුණ දේශනා කර ඇති අතර ඒ සියල්ලම ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට අයිති වන බව පැහැදිලි කරයි. 4. බෞද්ධයන් වශයෙන් අපට ඇති විශාල බලය වන්නේ මෙම බුද්ධ ගුණ බලයයි. 5. ඉතිපිසෝ ගාථාව සීකිරීම තුළින් සිත පිරිසිදු වන බවත්, එයින් හෘදය සන්තතිය සහ ලේ ධාතුව පවා පිරිසිදු වන බවත්, එම පිරිසිදු වීම නිසා ශාරීරික රූප කලාප නිරෝගී වන බවත්, රෝගාතුර රූප කලාප පවා නිරෝගී තත්වයට පත්වන බවත්, කැන්සර් වනි සුව කළ නොහැකි රෝග පවා යටපත් වන බවත් මූලාශ්‍රය පවසයි. නිරෝගී භාරය නිසා දීර්ඝායුෂ, කායික සුවය, කායික බලය සහ ප්‍රඥාව වැඩි දියුණු වන බවද සඳහන් වේ. මේ අනුව ඉතිපිසෝ ගාථාව යනු බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදායම සංක්ෂිප්තව හා බලගැන්වූ ආකාරයෙන් අන්තර්ගත වන මන්ත්‍රයක් හෝ පාඨයක් ලෙස දැක්විය හැකියි. එමෙන්ම ඉතිපිසෝ ගාථාව මගින් අපේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජන ගැන අපි තවත් මෙවන් වීඩියෝ එකකින් කතා කරමු. අපිත් එක්ක එකතු වෙලා ඉන්න.